හබීස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. බරත් අඩු කරන් කටට රසට බඩ පිරෙන්න කන්න ආස නැත්තේ කවුද? ඉතින් ඕට්ස් කියන්නේ ඒකට හොඳම විසඳුමක්. අද අපි ඕට්ස් දෝසෙ හදමු. මේකට ඕට්ස් කප් එකක්, මේ විදිහට ලියාගත්ත බීලුණු පොඩි ගෙඩියක්, ලුණු තේ හැන්දක්, ඉඟුරු කෑල්ලක්, අමු මිරිස් කරලක්, වතුර කෝප්ප භාගයක් ඕනි වෙනවා. මුලින්ම ඕට්ස් කප් එකයි වතුර කෝප්ප භාගයයි භාජනයකට දාලා විනාඩි 2ක් පෙඟෙන්න පැත්තකින් තියාගන්න. දැන් බීලුණු, අමු මිරිස්, ඉඟුරු, ලුණු, පොඟවගත්ත ඕට්ස් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ බැටර් එක දැන් අපි බෝල් එකකට දාගමු. බැටර් එක ඝනකම වැඩි නම් වතුර ස්වල්පයක් දාලා දියාරු කරගමු. පිපෙන්න තියන්න ඕනි නෑ. දැන් ෆෑන් එකක් රත් කරගෙන මද ගින්දරේ තමයි අපි මේ තෝස එක හදාගන්න ඕනි. බලන්නකෝ පිපුම් කාරක නොදා වුණත් පිපෙන්න වෙලාවක් තිබ්බේ නැති වුණත් සිදුරු හැදෙන හැටි. හරිම ලේසි රෙසිපියක්. අමුද්‍රව්‍ය තියෙනවා නම් විනාඩි 5යි මේක හදන්න යන්නේ. බර අඩු කරගන්න හොඳම කෑමක් තමයි ඕට්ස්. ඒත් එකම විදිහට කන නිසා සමහර අය ඕට්ස් කන්න ආස නැහැ. වෙනස් රෙසිපි try කරලා බලන්න. හබීස් ප්ලේට් channel එකත් එක්ක දිගටම හිටිය කෙනෙක් නම් ඔයාලට මතක ඇති ඕට්ස් කේක්, ඕට්ස් වඩේ අපි හැදුවා. ලින්ක් එක මම description bar එකේ දාලා ඇති. මේ විදිහට රන්වන් පාටට එනකොට අනිත් පැත්ත හරව ගන්න. අඩු ගින්දරේ තමයි පිස ගන්න ඕනි මේක. හරිම soft තෝස එකක් ඕගලන්ට රස බලන්න පුළුවන්. හිත පුරා කාලා ඇඟට නොදැනීම බර අඩු කරගන්න ඔයාලත් ඕට්ස් ඔයාගේ කෑමට එකතු කරගන්න. ඩයට් කරන ඔයාට මේක හොඳ රෙසිපි එකක් වේවි. මගේ channel එක තාම subscribe කළේ නැතිනම් subscribe කරන්න.